මම හිතන්නේ අද අපි මේ යන්නේ ඉන්ටර්න්ෂිප් එකේ කරන අන්තිම කැෂුවල්ටි එකට. ඔයා මම මේ එක්කගෙන යන්නේ අන්තිම කැෂුවල්ටි එකට. ටෙස්ටිං ඇවිල්ලා ඉවර වෙලා දැන් මේ රෑ 10ට යන ගමන් මගේ ඉතින් කැෂුවල්ටි දවසේ ටයිම් ටේබල් එක කොහොමද කියලා කලින් වීඩියෝස් බලපුවා ඔයාලා දන්නවනේ. හරි. දැන් ඉතින් මේ අවුරුද්දක අවසන් දවස් කීපය තමයි යන්නේ. ඉන්ටර්න්ෂිප් එක කියලා කියන්නේ ඇත්තටම හිතා ගන්න බැරි විදිහට ජීවිතේ වෙනස් කරපු අවුරුද්දක්. සතුට දුක මිශ්‍ර වුණ අතිශය කටුක හැබැයි සතුටින් හිටපු අවුරුද්දක්. ඔන්න දැන් මම බෝඩ් එකට යන්නයි යන්නේ. අද වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ප්‍රෙෂර් වලට බෙහෙත් බොන අය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම බලන්න. Until last final casual. No, until last final casualty is yours. Yes, one more remaining. One more. Still survive. Guys, hi. Last casualty. Video. Okay. Okay. අපේ last casualty. මම මේ අපේ last casualty එක කියලා කිව්වට ඇත්තටම මේක මගේ අන්තිම casualty එක. මොකද මගේ කෝච්චෝ පාරමීටි තව එක casualty එකක් තියෙනවා. ඒ කියන්නේ මේ වීඩියෝ එක මම මේ කරන්නේ internship එක ඉවර වෙන දවස් 3කට 4කට විතර කලින්. දැන් නම් ඇත්තටම පැය 24 වැඩ කරනවා කියලා කියන එක අපිට ලොකු දෙයක් නෙවෙයි. අපි ඒකට ඇත්තටම හුරු වෙලා තියෙන්නේ. මට මේ වීඩියෝ එකේ ඔයාලට කියන්න විශේෂ දෙයක් තියෙනවා. මම මේ patients ලගේ වැඩ කර ඉන්න ගමන් අලුතෙන් එන admissions බලන ගමන් ඔයාලට මේ කතාව කියන්නම්. ඔයාලා කවුරු හරි ඉන්නවා නම් අවුරුදු 30 හෝ 35ට වැඩි හැමෝම පුළුවන් නම් අවුරුද්දකට සැරයක් තමන්ගේ ප්‍රෙෂර් එක වගේම sugar දියවැඩියාව අනිවාර්යෙන් බලා ගන්න. කොලෙස්ටරෝල් මට්ටමත් බලා ගන්නවා නම් හොඳයි. හැබැයි අනිවාර්යයෙන්ම sugar සහ ප්‍රෙෂර් මට්ටම් දෙක බලා ගන්න. ඒක බලා ගන්න ලොකු අමාරුවක් නැහැ. ඔයාට පුළුවන් ඔයාගේ family doctor ළඟට ගිහිල්ලා check up එක කරගන්න. මොකද ඉස්සර කාලේ වගේ නෙමෙයි දැන් කාලේ තරුණ ප්‍රජාව හරිම කාර්යබහුලයි තමන්ගේ වැඩ රාජකාරීත් එක්ක. අනිත් එක්ක ගොඩක් වෙලාවට තියෙන sedentary lifestyle එකක්. ඒ කියන්නේ කාර්යබහුලයි කන බොන කෑම ಜಾති වැඩි පෝෂ්‍යදායක ආහාර නෙමෙයි. අනිත් එක්ක ගොඩක් වෙලාවට එකම තැන ඉන්නවා. එක්සර්සයිස් අඩුයි. හැබැයි ඉස්සර කාලේ මිනිස්සු එහෙම නෙවෙයිනේ. ඒගොල්ලොන් කෑවේ බීවි පෝෂ්‍යදායී කෑම අනිත් එක ඒගොල්ලොන්ගේ එදිනෙදා ජීවිතය කරන රාජකාරි වලින්ම එයාලගේ ඇඟට එක්සර්සයිස් එකක් වුණා. හැබැයි අපි ගොඩක් වෙලාවට එකම තැන ඉඳගෙන එකම වැඩක් කර දවසම කාර්යබහුලත්වයෙන් ගෙවන පරම්පරාවක්. ඒක නිසා අනිවාර්යයෙන්ම ප්‍රෙෂර් සහ sugar චෙක් කරගන්න අමතක කරන්න එපා. ඉතින් අහන්නකෝ අද කතාව. දැන් වෙලාව රෑ 11ට විතර ඇති. හරිද? patient කෙනෙක් ආවා. අවුරුදු 43ක් වගේ දැන් මට මතක. ප්‍රෙෂර් කලින් තිබ්බ patient කෙනෙක්. හැබැයි ප්‍රෙෂර් එකට එයා පිළිවෙලකට බෙහෙත් අරගෙන නැහැ. ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක් ළඟට අඩුම ගානේ මාස 2කට එකපාරක්වත් ගිහිල්ලා තමන්ගේ ප්‍රෙෂර් එක ඇසෙස් කරගෙන එහෙම බෙහෙත් අලුත් කරලා බෙහෙත් අරගෙන නැහැ. එයා යාට කැමති වෙලාවට අමාරු වෙලාවට විතරක් ෆාමසි එකකට හරි හිස්ටරි එක දන්නේ නැති ડોක්ටර් කෙනෙක් ළඟට හරි ගිහිල්ලා තමයි බෙහෙත් අරගෙන තියෙන්නේ. ඒ බෙහෙතුත් හරියට පිළිවෙලට බීලා නැහැ. ඔන්න දැන් මම මේ ඔය කියන දවසේ හවස් වරුවේ patient ඇවිල්ලා තමන්ගේ wife එක්ක කතා කර ඉඳලා තියෙනවා. අනිත් එක මම කියන්න ඕනේ මම මේ කතාව ඔයාලට ගේන්න patient party එකෙන් consent අරගෙනයි තියෙන්නේ. එතකොට ඔන්න දැන් ඇවිල්ලා husband ඇවිල්ලා wife එක්ක කතා කර ඉන්නකොට හවස් වරුවක 4ට විතර කියලා තියෙනවා මගේ මේ ඔළුවේ දකුණු පැත්ත ටිකක් රිදීගෙන එනවා කියලා. එතකොට පැන්ඩෝල් දෙකක් බීලා තියෙනවා ඔළුවේ කැක්කුමට. ඊට පස්සේ ටික ටික දකුණු පැත්තේ අතයි දකුණු පැත්තේ කකුලයි හිරි වැටලා නිකන් පණ නැති වෙන්න වගේ ඇවිල්ලා තියෙනවා. එතකොට
ඒකට බය වුණ හින්දා තමයි එකපාරටම ඇම්බියුලන්ස් සර්විස් එක 1990ට කතා කරලා අපේ හොස්පිටල් එකට එක්කන් ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ කියන්න ඕනේ ওই 1990 කියන ඇම්බියුලන්ස් සර්විස් එක මේ ලංකාවේ මිනිස්සුන්ට පුදුම ප්‍රයෝජනවත් දෙයක්. ඒක නිසා ඒක ස්ථාපිත කරපු අයට අපි තෑන්ක්ස් කරන්න ඕන. ඔන්න දැන් ඉතින් ඇම්බියුලන්ස් එකට දාගන්න හදනකොටම මෙයාට සිහිය නැති වුණාලු. ඒ කියන්නේ කතා බහ කරන්නේ නැතුව බලාගත්තු අතේ බලාගෙන නිකන් ඇස් දෙකත් බාගෙට අරගෙන වගේ එහෙම හිටියලු කතා කරන්නේ නැතුව ඇඟත් පන් නැති වෙලා. ඔන්න එහෙමම අපේ හොස්පිටල් එකට එක්කගෙන ඇවිල්ලා තියෙනවා. හොස්පිටල් එකට එක්කගෙන ආවට පස්සේ ETU එකෙන් අපේ CT පරීක්ෂණයක් කරලා තියෙනවා. ඔන්න දැන් මම ඔයාලට දානන්නේ CT පරීක්ෂණය. ඊට පස්සේ patient ward එකට ඇවිල්ලා පැය එකමාරක් යනකොට patient death වුණා. මේක මට දරා ගන්න බැරි තරම් හිත ඉදුණ සිදුවීමක්. මොකද ඒ wife මගෙන් ඇහුවා අනේ ડોක්ටර් මට අතපය හතර පණ නැතුව හරි මගේ හස්බන්ඩ් මන් ළඟින් තියාගන්න මට ගෙදර ගෙනියන්න පුළුවන් වෙයිද කියලා. මම ඉතින් ඒකට මොකද්ද කියන්නේ? මොකද patient එනකොට මුළු මොලේම ලේ ගැලීමක්. අපි කියනවා ICH එකක් සහ IVH එකක්. එතකොට ඒ වගේ patient කෙනෙක් ආවම අපි කරාපිටියට කතා කරලා බලනවා. ඒ කියන්නේ අපේ හොස්පිටල් එකේ නියුරෝ සර්ජරි යුනිට් එකක් නැහැ. ඒ කියන්නේ මොලේ ඔපරේෂන් කරන යුනිට් එකක් නැහැ. එතකොට අපි මේ CT පරීක්ෂණය ඒ වගේම patient ගේ details උත් එක්ක අපි ඒ වගේ facility එකක් තියෙන hospital එකට කතා කරලා බලනවා මේකට surgery කරන්න පුළුවන්ද surgery කරනවා නම් අපි patient එක ඉක්මනට transfer කරනවා. ඔන්න ඔය වගේ transfer එකක් තමයි මම මීට කලින් දාපු වීඩියෝ එකේ ගියේ. ඒ ඔපරේෂන් කරන්න පුළුවන් කිව්ව හින්දා තමයි එකගෙන ගියේ. හැබැයි මේ patient ව එහෙම ඔපරේෂන් කළත් poor prognosis එකක් තියෙන්නේ කියලා ඔපරේෂන් එක කරන්න බැරි බව තමයි කන්සල්ටන්ට්ස්ලා ඩිසයිඩ් කරලා තිබුණේ. අනිත් එක මේක ප්‍රෙෂර් විතරක් තිබුණ patient කෙනෙක් නෙමෙයි ප්‍රෙෂර් නිසා තවත් ඒ සම්බන්ධයෙන් සංකූලතා තිබුණ patient කෙනෙක් heart එකකට ලොකුවටම ප්‍රෙෂර් එක බලපාලා තිබුණ patient කෙනෙක්. ඉතින් ওই විදිහට තමයි ඒ සෝචනීය සිද්ධිය අවසන් වුණේ. patient death වුණා. මොකද ඔය අධීරයේදී අපි කරන්නේ supportive care එකක් විතරයි. ඒ කියන්නේ යාගේ ප්‍රෙෂර් එක ගොඩක් වැඩි නම් ඒ වෙලාවෙත් ප්‍රෙෂර් එක අඩු කරන එක, ඒ වගේම යාගේ ජීවිතේට තව මොනවා හරි අපිට කරන්න පුළුවන් නම් ඒ බෙහෙත් කරන එක විතරයි අපිට කරන්න පුළුවන්. අනිත් එක ලේ තව දුරටත් ගැලීම නවත්තන්න බෙහෙත් කරන්න පුළුවන්. ඒ ඇරෙන්න විශේෂයෙන් ජීවිතේ බේර ගන්නයි කියලා අපිට කරන්න පුළුවන් දෙයක් ඒ මොහොතේදී නැහැ. මොකද complicated patient කෙනෙක් නිසා. ඉතින් ඕක මං ඇත්තටම ඉන්ටර්න් ජීවිතේ මං හරිම දුක් වුණ සිද්ධියක්. මොකද දරුවෝ ඉන්න හස්බන්ඩ් කෙනෙක්, වයිෆ් කෙනෙක් ඉන්න, ඒ කියන්නේ ඒ මිනිස්සු දැන් හස්බන්ඩ් නැතුව අසරණ තත්ත්වයට පත් වෙන හරිම complicated situation එකක්. ඉතින් එහෙම අවස්ථා මග ඇරවා ගන්න පුළුවන්, තමන්ගේ ආදරණීයයන් තමන්ට රැක ගන්න පුළුවන්. තමන්ට අසනීපයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒව කල් දාන්න නැතුව බෙහෙත් ගන්න, මග අරින්න නැතුව බෙහෙත් වේරවල් ගන්න. අඩුම ගානේ මාසෙකට එක සැරයක් අනිවාර්යෙන් හම්බ වෙන්න ඕනේ ડોක්ටර් කෙනෙක්ව. හැබැයි අඩුම ගානේ මාසෙට එක සැරයක් බැන්නම් අඩුම ගානේ මාස දෙකකට එක සැරයක්වත් තමාගේ කන්සල්ටන්ට්ව හම්බෙලා හරි ප්ලෑන් එකක්, මැනේජ්මන්ට් එකක් Tamanට අරගෙන ඒ බෙහෙත් ටික නිවැරදි ආකාරයට ගන්න අදාළ මාත්‍රාවලට මම හිතනවා මේ පණිවිඩය ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඔය අතරතුර මම මේ ක්ලිප්ස් ටිකක් දාලා තියෙන්නේ. ඉන්ටර්න්ෂිප් එක කියලා කියන්නේ මම කිව්වනේ දැන් කැෂුවල්ටි නයිට් එක අපි උදේ වෙනකන් ගෙවන්නේ ඉතින් හොස්පිටල් එකේමනේ. දැන් ඉතින් වෙලාව පාන්දර 4ට විතර ඇති. මං ඉතින් පැයක් විතර මට නිදා ගන්න පුළුවන් වුණා. මොකද පැයක් විතර ඇඩ්මිෂන්ස් මුකුත් ආවේ නැහැ. ඒක නිසා මම මේ රූම් එකේ ඉඳන් බෙඩ් ෂීට්ස් අනම්මනම් ටික මං පැයක් විතර නිදාගත්තා. ඒක නිසා ඒ ටික අයින් කරලා මුණ පොඩක් හොදගෙන ආයෙත් වෝඩ් එක ළඟට යන්න ගියේ. මොකද ඇඩ්මිෂන් එකක් ඇවිල්ලා තියෙනවා කියලා මට කෝල් එකක් ආව නිසා. එතනින් එහාට ඉතින් ආයෙ නිදා ගන්න වෙන්නේ නැහැ නේ. දිගටම හැරගෙන ඉන්න වෙන්නේ. ඒක නිසා රූම් එක අතස් කරලා එළියට යනවා. මොකද මේක මං කලින් කිව්වා වගේ මගේ අන්තිම කැෂුවල්ටි එක. ඔන්න ඔහොම තමයි එළි වෙනකන් ඇහැරන් හිටපු අන්තිම කැෂුවල්ටි එක ගෙවුනේ. එහෙනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් සතුටින් පරිස්සමින් ඉන්න.